මනලෝල රංගසේනා හදේසියුම්ව දහරා නැවතිලානේ. Welcome back to my YouTube channel. Hi guys, welcome back to my YouTube channel. So how are you? This is going to be my longest video. ඉතින් අපි මේ කතරගම යන ගමන් තමයි ඉන්නේ. අපි කලින් සර්විස් ස්ටේෂන් එකේ හිටියේ. දැන් නම් මත්තලින් එක්සිට් වෙන්න ළඟයි. මුලින්ම අපි කරේ හොටෙල් එකට චෙක් ඉන් වෙන එක. චෙක් ඉන් වුණාට පස්සේ හවස තමයි අපි කතරගම යන්න ඉතින් හිටියේ. This view was like an art. Beyond the dam is the Lunugam Reservoir. ඔන්න අපි දැන් හොටෙල් එකට ආවා. මේ හොටෙල් එකේ කාර් පාක් එක ලොකු ස්පේස් එකක් තියෙනවා. ඇත්තටම අපේ vehicles පාක් කරන්න ඒ වගේම බය වෙන දෙයක් නැහැ. මෙතන security කෙනෙකුත් ඉන්නවා. ඉන්න තැන ඉඳලා කිරිවෙහෙරට කිලෝමීටර් 5යි. නෑ 0.5යි. සෙල්ල කතරගම කිලෝමීටර් 4ක් තියෙනවා දෙක. කතරගම කිලෝමීටරයි. මම ඔයාලට පෙන්නන්න මේ පැත්තේ view එක. ඒ පැත්තේ තියෙන ෆිලිං ස්ටේෂන් එක. මෙතෙන්ට මාරම හුලඟක් එන්නේ. ඉන්නක මම ඔයාලට පෙන්නන්න ටිකක්. පේනවද හුලඟ? මාරම හුලඟක් තියෙන මේ හරියට. මේ ඉති ගහන් යනවා විතර හුලඟක් තියෙන්නේ මෙතෙන්ට. ඔයාලට මම හිතන්නේ ඇහෙනවත් සද්ද. මේ තියෙන්නේ හොටෙල් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක. මෙතන තමයි අපි එන්ටර් වෙන්නේ. දැක්කනේ මෙතෙන්ට තියෙන මාරම හුලඟක් ළමයි නිකන් අර මේ අපි බීච් හොටෙල් එකකට ඇවිල්ලා ඉන්නවා වගේ ඒ තරම් මාරම හුලඟක් තියෙන්නේ. So we got our welcome drink now. This is a passion just mocktail like mocktail. චෙක් ඉන් ප්‍රොසෙස් එක වෙද්දී අපිට යාළගේ වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. අපේ රූම් නම්බර් එක උනේ 403. අතනම එදා කොහොම හරි අපි බුකින් එක දාද්දි ඉතුරු වෙලා තිබ්බෙත් ඔය රූම් එකයි තව රූම් එකකුයි විතරයි. රූම් එක ඇතුලේ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඔය ඔතන අපිට ටී ඕ කෝෆි නැත්නම් මිල්ක් මොනවා හරි හදා ගන්න ඕන නම් එතන ඒ දේවල් තිබ්බා. This is our wardrobe. ඒ වගේම ලොකු වොඩ්රෝබ් ඇන් කබඩ් ඒරියා එකක් තිබ්බා. දවස් 2-3ක වුණත් අපිට රෙදි බඩු අනම්මනම් දාගන්න. ඒ වගේම මිනි ලොකර් එකක් තිබ්බා. ඊට අමතරව මිනි ෆ්‍රිජ් එකකුත් තිබ්බා අපේ රූම් එකේ. Fridge. ඊට අමතරව ඉතින් රූම් එක තියෙන්න ඕනේ වැදගත්ම දේ තමයි අපේ වොෂ්රූම් එක. මම ඒකත් පෙන්නන්නම්. Shampoo, shower gel, soaps, vanity kit, shower cap ඔක්කොම තියෙනවා මෙතන. So this is me. So this is shower area. Shower kit. කොළු මේ shower area එක වෙන් කරලා තියෙන මෙතන. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් අපේ බැල්කනි වීව් එක සහ බැල්කනි. මෙතන වීව් එක මාරම ලස්සනයි ළමයි බලන්නකෝ ඔයාලා. හරි අර ග්‍රීනි වීව් එකක් තියෙන්නේ මේ පැත්තට. ඒ වගේම මෙතෙන්ට මේන් රෝඩ් එකත් ළඟටම පේනවා අපේ රූම් එකට. අර තියෙන්නේ වැඩිහිටි කම්බලු.
රූම් එකට වඩා වෙලා ටිකක් රිලැක්ස් එකේ ඉඳලා අපි ගියා අපේ අනිත් ලගේජස් ටික ගේන්න. ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ මහදේවාලට යන්න කතරගම. 6යි කාලේ පූජාවට තමයි අපි යන්න හිතුවේ. Today my outfit. අපි යන්න කලින් අපි දවල්ට කාලේ තිබුණ නැති නිසා මේ සයිවර් කඩේකට ගියා පොඩි. ඒකේ කෑම ඇත්තටම රහයි සහ ඒකුත් තැන හරිම පිරිසිදුයි. තැමිල් කට්ටියක් කරන්නේ ඇත්තටම මාර රහයි කෑම සහ අනික ඔක්කොම 100% වෙජිටේරියන් කෑම විතරයි එතන තියෙන්නේ. අපි එතනින් තෝසේ වඩේ තමයි කෑවේ. ඔන්න අපි දැන් කතරගම දේවාල පුදබිමට ආවා. කතරගමට ආවම ඉතින් බෞද්ධයෙකු වශයෙන් අපි මුලින්ම යන්න ඕන සාමාන්‍යයෙන් කිරිවෙහෙරටනේ. අපි දැන් ওই කිරිවෙහෙරට යන පාරේ ඉන්නේ. ඊට පස්සේ අපි මේ අක්කගෙන් නෙළුම් මල් ගත්තා. ඊට පස්සේ අපි පහන් පත්තු කරලා තමයි කිරිවෙහෙරට ගියේ. ඊට පස්සේ අපි මේ ආවේ මහා සෙන් දේවාලෙට. දැන් වෙලාව 6යි කාලට වගේ අපි ටක් ගාලා ගියා මේ මොකද දේවාලේ පූජාව පටන් ගන්නවනේ 6 මාරට. මේ වෙලාවේ ඔක්කොම මිනිස්සු වගේ හිටියේ මහදේවාලය ඇතුලේ. මම මහදේවාල පූජාවට මේ හිටියේ පළවෙනි පාරට. ඒ වෙලාවේ නම් ඇතුලේ සෙනඟ හිටියේ නිකන් අර තෙරපිලා වගේ. අපි මාත් හිටියා මාර මම. දේවාලෙන් එළියට එද්දී ඒ වගේම තැනකක් ආයේ දේවාලෙන් එළියේ පොලිමක් ඇදලා ඉන්නවා. 8යි ගානකට ආයේ පූජාවක් තියෙනවා. මං හිතන්නේ ඒකට. අපි ගිය හොටෙල් චේන් එකේ හොටෙල්ස් 3ක් තියෙනවා කතරගම. අපි දැන් මේ වෙන හොටෙල් එකකට ආවා. ඒකේ චෙක් ඉන් ප්‍රෝග්‍රස් එකේ වැඩකට. ඊට පස්සේ අපි අපේ හොටෙල් එකට ආවා ආපහු. අපි ඩිනර් එක ගත්තේ අපේ හොටෙල් එකෙන්මයි. අපි ඩිනර් එක ගන්න කලින් හිතන් හිටියේ පූල් එකට යන්න. ඊට පස්සේ ඩිනර් එකට යන්න. අර කෙළවරේ තමයි අපේ රූම් එක තියෙන්නේ. අපි දැන් මේ පූල් එකට යන ගමන් ඉන්නේ. පූල් එක තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඇත්තටම පූල් එකේ නයිට් වීව් එක මාරම ලස්සනයි ඩේ වීව් එකට වැඩිය. Pool depth is 4.5 feet. පූල් එකට යන්න කලින් මම chicken and cheese omelette එකක් කාලා ගියේ. ආදර මල් වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ. මේ වෙලාවේ නම් පූල් එක මාරම සීතලයි. මං හිතන්නේ අර කොහමත් ඒ හරිය ගස් කොළන් එහෙමත් වැඩිනේ. ඒ නිසා වෙන්නේ නැති මාරම කූල් පූල් එක ඇතුලේ. සහ ෆෝචුනේට්ලි එදා හිටියේ අපි විතරයි පූල් එකට බහින්න. ඒ වගේ ලස්සන තව නෑ. එන්න ෂෝ ඉන්නේ මෙතන සීතලයි පොඩි. 4.5 feet. අදිගිට ගෙන්න.
අපි පැය 2ක් විතර පූල් එකේ ඉඳලා ඔන්න දැන් යනවා චේන්ජ් කරගන්න. පූල් එකේ ඉඳලා මහන්සි නිසා අපි ආයෙ ඩිනර් ගන්න රෙස්ටුරන්ට් එකට ගියේ නෑ. අපි ඩිනර් එක රූම් එකට ඕඩර් කරගත්තා. අනික් අය ඇතුලේ නම් ටීවී බල බල කෑවේ. මම එළියට ආවා කන්න. එතන අර පූල් වීව් එකත් එක්ක මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. කෑම ගැන නම් කියලා වැඩක් නෑ ළමයි. යාළුවගේ කෑම මාරම රහයි. මට තියෙනවා පොඩි ලෙඩක් මොනවා හරි එක හද්දි මොකක් හරි වීඩියෝ එකක් බලන්න ඕනේ නැත්නම් කතාවක් බලන්න ඕනේ. මම ඔය දැනුත් රටපොල බල බල තමයි කන්නේ. So now we are going to sleep. දැන් අපිට මාරම මාන්සි අපිව නිදා ගන්න හදන්නේ. ගීනත් ඔය ලයිට් ඔෆ් කරනවා. 6.5 hours later. Hi. ඔන්න ඉතින් good morning ළමයි. දැන් තමයි අපි නැගිට්ටේ. නැගිට්ට ගමන් ඉතින් මට සාමාන්‍යයෙන් උදේ බෙඩ් ටී එක ඕනේ. මම ඔය දැනුත් බෙඩ් ටී එක හදා ගන්න ගමන් සදාතන පෙම් කතාතරේ අපේ පෙම මැකියයි කතරේ නුබේ සුවදින් පිරී හසරේ හමායමි හැම පවේ සසරේ අනේ මං ආදරෙන් නදහෝ නොවෙන් රොදු වේදනා කැඳවෝ ඉතින් මම ඉන්නවා නුබේරුව නොපෙනෙනාමානේ. ඊට පස්සේ මං ගියා පොඩි වොෂ් එකක් දාගන්න. Now I'm going to brush my teeth. Sorry about that. මෙහි අර පොඩ්ඩක් අවුව වැඩි නිසා මගේ මුණ ඩල් වෙලා වගේ තිබ්බේ. දැන් නම් පොඩ්ඩක් අඩුයි අර ෆේස් වොෂ් එක යූස් කරපු නිසා. This is the lobby area. මේ පූල් ඒරියා එකට ආවේ මම පොඩ්ඩක් ෆොටෝස් ගන්න කියලා. ඇත්තටම මේකට බහින්න බලාගෙන ආවේ. but finally මම එකට බැස්සා. අද කියන්නේ අපේ රූම් එක. ඔතන අපි එහෙන ෆොටෝස් ගොඩකුයි වීඩියෝ ගොඩකුයි ගත්තා. මේ තියෙන්නේ පූල් ඒරියා එකට අදාළව තියෙන චේන්ජින් රූම් එක. මම පූල් එකට බැස්සෙම ෆොටෝස් වීඩියෝස් ගන්න. හෙහෙ. කොහොම හරි මට ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් අපේ විහංග අරන් දුන්නා. දැන් අපි ඊට පස්සේ ටක් ගාලා ගියා චේන්ජ් කරගන්න. මෙයාලගේ තව තිබ්බ විශේෂම දෙයක් තමයි චාර්ජින් පොට් එකක් බෙඩ් එකත් එක්ක තිබ්බ එක. ඒක මාරම වටිනවා.
අපේ රූම් එකේ තිබ්බේ ඩබල් බෙඩ් එකක්. ඇත්තටම ෆැමිලි එකකට මේ රූම් එක හොඳටම ඇති. අපි දැන් ඔය ඔක්කොම පැක් කරගෙන දැන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. මගේ ස්කින් එක ඩ්‍රයි වෙලා තිබ්බේ. ඊට පස්සේ ඔය විහංග ෆේස් මොයිස්චරයිසර් එකක් ගන්න ගමන් ඉන්නේ. We are going to check out. මේ තියෙන්නේ රෙස්ටොරන්ට් ඒරියා එක. අපි රෑ ගියෙත් නෑනේ. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවා චෙක් අවුට් වෙන්න කලින්. බ්‍රෙක්ෆාස්ට් එකට ශ්‍රී ලංකන් ඉන්දියන් කෝනර්ස් දෙකක් තිබ්බා. අපි ඕඩර් කළේ ශ්‍රී ලංකන් එක. ශ්‍රී ලංකන් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ කිරිබතුයි ඉන්දියාප්පයි. ඊට අමතරව අපිට ටී එකක් වගේ දෙයක් ගන්න පුළුවන්. බ්‍රෙක්ෆාස්ට් එකත් ඉතින් කියන්න දෙයක් නෑ. ඇත්තටම හරිම රසයි. ඉන්දියාප්ප මං කෑවේ. සාමාන්‍යම රතු ඉන්දියාප්ප කන්නේත් නෑ, බට් මේක මාරම රහයි. කාලේ ඉවර වෙලා අපි ටී එකකුත් බිව්වා. ශ්‍රී ලංකන් කෑවොත් අනිවාර්යෙන් ටී එකක් බොන්න එපා උදේට. මේ හොටෙල් එකේ මම දැක්ක විශේෂම දේ තමයි ඒගොල්ලෝ කස්ටමර් සර්විස් එක නම් කියන්න වචන නෑ. එයාලගේ Google reviews බලලා තමයි අපි මේකට ආවේ. booking.com එකෙන් එයාලගේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔන්න අපි දැන් සෙල්ල කතරගමට ආවා. කෝවිලට යන්න කලින් අපි උඩ තියෙන පන්සලට ගිහිල්ලා තමයි ආවේ. ඊට පස්සේ කතරගම දෙවියන්ගේ කෝවිලයි ඝන දෙවියන් කෝවිලයි ඒ ටික වැඳලා මැණික් ගඟ ළඟත් පොඩ්ඩක් වෙලා ඉඳලා ඒව කරලා ඉතින් ආවා එළියට. ඊට පස්සේ ඔය සෙල්ල කතරගමින් එලවලු ඔය මොනවද ෆැන්සි අයිටම්ස් තියෙන කුණ්ඩ කටු අනම්මනං ඔක්කොම ගත්තා. දුදුල් මස්කට් ඒවා අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. එන්න මග හම්බෙච්ච කඩවල් වලනුත් අපි ඔය එක එක දේවල් ගත්තා. ගොඩක් ඉතින් හම්බන්තොට පැත්තේ ධාන්‍ය වර්ග අරන් වගා කරනවනේ. එතකොට ඒගොල්ලෝ මිල ගොඩක් අඩුයි. ඒ නිසා ඒව ගත්තා. හරි. ඔන්න ඔහම තමයි ඉතින් එදා දවස් ඉවරුනේ. ඔය හයිවේ එකේදී ආයි සර්විස් සෙන්ටර් එකේ නැවතලා අපි පොඩ්ඩක් ඉඳලා තමයි ආවේ. ඉතින් කොහොමද අද මගේ vlog එක කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගන්න. අනිවාර්යෙන්ම subscribe කරන්න ළමයි. එහෙනම් see you in the next video. Bye bye. Thank you for watching.